රයිට් අද දවසේ තවත් ඇනලයිස් එකක් ඉතින් ඊයේ දවසෙත් මම ඔයගොල්ලන්ට ඇනලයිස් එකක් පෙන්නුවා. මේක තවත් ඩේ ට්‍රේඩින් සෙටප් එකක් ෂෝට් ටර්ම් ඩේ ට්‍රේඩින් සෙටප් එකක්. මේ දවස්වල පොඩක් මාකට් එකේ පොඩක් ලෝ ප්‍රයිස් එකකට මාකට් එක යන නිසා අපිට ෂෝට් ටර්ම් අපිට අප් ට්‍රෙන්ඩ් පුල් බැක්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඒ වගේ ට්‍රෙන්ඩ් එකක්. ඉතින් පහුගිය ට්‍රෙන්ඩ් එකේ පහුගිය රීසන්ට් ඩේටා ටික බැලුවාම අපිට බලා ගන්න පුළුවන් බයර්ස්ට වඩා පොඩ්ඩක් සෙලර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක එහෙම නැත්නම් සෙලර්ස් ලගේ ප්‍රෙෂර් එක ටිකක් වීක් වෙලා තියෙනවා. ඉතින් මේ සෝන් එක තවත් එක රෙස්ටිං සෝන් එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් තියෙන මාකට් සිටුේෂන් එකත් එක්ක සහ බිට්කොයින් එක අපි දිහා බැලුවාමත් බිට්කොයින් එක ස්ට්‍රේට් ඩවුන් එකක් තියෙනවා. අපිට මේ වෙලාවේ අද හවස ආයිත් බිට්කොයින් ඩවුන් මූව් එක පටන් ගන්න කලින් ඒක තවත් අපිට රෙස්ට් එකක් බලා ගන්න පුළුවන් ඔය බිට්කොයින් එකේ. මේ වෙලා වෙනකොට ඉතිං ඒකත් එක් අපිට බලාගන්න පුළුවන් වෙයි මේ FWOG කොයින් එකෙත් අප්‍රිවර්ස් පොයින්ට එකට ඇවිලා තින ඉතිං ගොල මේ ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්න කියලා හැම තිස්සම කියන වගේ මම මගේ රික්ස්ටුවෝ රේෂක මිනිමම් 1 රික්ස් රේෂ එකක් දාලා තියෙනවා. ඉතිං ස්ටප්පස්ගේ දෙගුණයක් අපේ ටේක් පොෆිට් එක අපි බලමු ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්න කියලා මම මේකම අප්ඩේට් කරනවා මොකක්ද ට්‍රෙන්ඩ් එකට උනේ කියන එක. රයිට ඔයගලන්ට දැන් බලාගන්න පුළුවන් FWOG කොයින් එකේ මාකට් සිටුේෂන් එක. ඉතින් හරියටම අපේ ටාගට්ස් වලට මාකට් එක ඇවිල්ලා තියෙනවා අපේ එන්ට්‍රි සෝන් එකෙන් මාකට් එක හැරුණාට පස්සේ. ඉතින් හැමදාම අපි කියනවා වගේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක මේ ට්‍රේඩ් එකකටත් මම පාවිච්චි කරේ මිනිමම් 1 to 2 රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක්. ඉතින් රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ හැම ට්‍රේඩ් එකකටම වැදගත් දෙයක්. ට්‍රේඩින් ස්ට්‍රැටජි එකටත් වඩා ගොඩක් වෙලාවට ඉතින් ඒත් එකම මේ ඇනලයිස් එකට අපි ලොකු ඩේටා ප්‍රමාණයක් පාවිච්චි කළා මාකට් එක ඇනලයිස් කරන්න ඊළඟ රිවර්ස් සෝන් එක මෙන්න මෙතනින් රිවර්ස් වෙන කියන එක අපි ඇනලයිස් කරන්න. ඉතින් මාකට් එකේ ඉන්න සෙලර්ස් ලගේ සහ බයර්ස් ලගේ හැසිරීම ගත්තාම බයර්ස් ලගේ ප්‍රෙෂර් එක සහ සෙලර්ස් ලගේ ප්‍රෙෂර් එකේ වීක්නස් එක දිහා බැලුවාම අපිට හිතා ගන්න පුළුවන් උනේ ඒ තමයි මාකට් එකේ මෙන්න මේ සෝන් එකෙන් පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන් කියන එක. අප් ට්‍රෙන්ඩ් එකක පුල් බැක් එකක් විදිහට ෂෝට් ටර්ම් අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට ඒත් එක මොගලට මතක ඇති මම කලින් මේ ට්‍රෙන්ඩ් එක මේ ටාගට්ස් වලට එන්න කලින් මම පැහැදිලි කරා බිට්කොයින් එකේ මාකට් එකේ අද හවස් වෙනකොට ඩවුන් මූව් එකක් එන්න කලින් තවත් අප් මූව් එකකට පොඩි රෙස්ට් එකක් ගන්නවා කියන එක අපි දැන් පොඩක් බැලුවොත් බිට්කොයින් එක දිහා වට බලා ගන්න පුළුවන්. අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙනකොට ඇත්තටම බිට්කොයින් එක තිබෙන්නේ මෙන්න මේ ඒරියා එකක හරියටම 11යි 19 වෙනිදා 11යි කාලේ 11:20 වගේ ඒරියා වෙලාවක තමයි අපි කොයින් එකේ ට්‍රේඩ් එක ගත්තේ. ඉතින් ඒ වෙලාවේ බිට්කොයින් එකේ මෙන්න මෙතන තිබ්බ හරියටම ඉතින් අපි එක්ස්පෙක්ට් කරේ මාකට් එකේ පොඩි